හායි හායි ඉතින් ඔන්න අපි රත්නපුරේ ඉඳලා සිරිපාටයි යන්න හදන්නේ. ගිහලා බලමු ඉස්සෙල්ලා බස් එක දිහා. මේ බස් එක හැදුවා. ඉතින් ගිහලා බලමු ටිකක්. ඔන්න බලන්න බස් එක. ආයි රැජිනා වගේ ඉන්න රජින් කාන්න. ඉතින් බස් එක පෙන්නන්නම්. හායි කොහමද බස් එක? කොහමද? හන්දිය හදලා තියෙන්නේ ටිකක්. අපි එනම් බස් එකේ නැගලා පරක් වෙන්නේ නැතුව. අපි ස්ටාර්ට් කරමු දාත බුදලා. ලමු ඉතින් ගේම් එක අලුතින් දාගත්තා. ආයි කතාවක්. තේර මේක තමයි ලංකාවේ කොල්ලෙක් හදපු ලංකාවේ හොඳ ගේම් එකක්. මම හිතන විදියට. විතර මාරු ගේම් එක කලින් ක්‍රෑෂ්. මේගොල්ලෝ පටන් ගත්තම ගේම පටන් ගත්තම කියනවා ගේම් එක ක්‍රෑෂ් වෙනවා වගේ නම් අල්ට්‍රා ග්‍රැෆික් දාන්න එපා කියලා. ඉතින් ඒගොල්ලොනුත් මේ ගේම් එක ගහනවා නම් මේ ගේම් එක ක්‍රෑෂ් වෙනවා වගේ නම් අල්ට්‍රා ග්‍රැෆික් දාන්න එපා. මොකද ඒක කියන්නේ දෙයක් හින්ද වෙන්නේ නැති. ඒක හින්දා හරිසේ තාම හුරු නෑ ගේම් එක. බොරු කියන්න ඕනේ නෑ නේ යාළුවනේ. තාම ගේම් එක ලොකුවට හුරුවක් නෑ. ඉතින් අපි ටික හුරු වෙන ගමන් ගහමු. ඊයේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා මම ඉවර කරේ අම්මට. අප්පගේ ඉතින් ඔතේ කරතාව නෑ නැත්තම් වැරදි පාරද පාර වැරදි වාගේ කවුරු ආයෙත් පාර වැරදි තාවගේ පියරියස් කිය පාර චුට්ටක් කරදුනා පියරියස් කියනවා හින්දා ලැග් වෙනවා ගේම් එක ටිකක්. මේ රූට් එකට පොඩ්ඩක් මම අලුත් අප්පා. මම කොළඹ රූට් දිව්වේ. අග්ගල් ටිකට් ටික කඩා ගන්නකො. අඩි ගන්න නිකන් නෙමෙයි මං ගෝලෙට. නේද නම. අයියෝ ගෝලෙට පඩි ගවන්න නිකන් නෙමෙයි නුන් ටික කඩා ගන්න තරගන්න. අයිනින් තමයි Hello, apa මිනිස්සුත් එක්ක මේලනේ කියපුවා. ගියර කඩා ගන්නවර අන්තිම බස් එක යන හතරවට. හැබැයි බොරු කියන්න ඕනේ මේ ගේම් එකේ කන්ට්‍රෝල්ස් නම් බට්ට ස්මූත් ඈ. පොඩ්ඩ ගහපෙටි කරකෝල යන කොහේ යනවද දන්නේ. හැබැයි මේකේ තරමටම බට්ට.
අල්ට්‍රා ග්‍රැෆික්ස් දාලා ගහද්දි මං හිතන්නේ ඊට වැඩිය ලල් එකක් ඇති. මගේ එකේ අල්ට්‍රා ග්‍රැෆික් බෑ මේ හේතුව නම් දන්නේ. ඉතින් බස් එක හැදුව ගත්ත ගමන් ආහා පුරා කියලා කටයක් දුවලා පස්සේ ටිකක් මොඩිෆයි කරලා ගත්තා. පොලිසියෙන් අල්ලයි දන්නේ දැන් තියෙන එක බය කෑලි ටික ගැලවුවොත් එහෙම පොලිසියෙන් අල්ලන අයියේ ගෝවත් එක්ක ඒ සල්ලි ටික අපරාධ උන් ගලවයි අපි පෙ දුක් මහන්සියෙන් හයි කරා. එතුනා කවන්නේ අපි එතුනයි කියලා සැලෙන්නේ. බස්සේ සිටිය ඔයත් අරන් ගියා. ගිහිල්ලා තමයි බස් එකට ගියා. බස්සේ උඹවරක් කියන කුඩු බස්සේ ඉස්සරහ කුඩු. ඉතින් යාළුවනේ මම ඉල්ලන චුට්ටියක් අපි ගේමින් ස්ක්‍රීම් වලට අපි අලුත් පුරු යන්නේ නැහැනේ. ඉතින් ආයෙ පාරක් මොන තරහා ගත්තා. මේක නවත්තලා දාන්න බෑ ඇත්තම කිව්වොත්. මේකම නවත්තලා දාන්න මේ මම ලයිව් නෙවෙයි ගේම් ස්ක්‍රීන් වලට අලුත් මේකට මාර්තින YouTube එක හදලා ගත්තේ. ඉතින් මම ගලමින් ඉල්ලනවා සපෝට් එකක්. මේක බලලා මේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මම අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඉතින් බලන්න. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අන්න පාර වැරදිලා. එක කතාන් කතා ගියා පාර චුට්ටක් විතර වැරදිලා ගොඩාක් දුර ඇවිල්ලා මම හිතේ. වැරදි අතර පාරක් තිබිලා තියෙනවා. ලයිග්ගෙනවා මේ විගම් කරන්න. පාර මෙතනින් තිබිලා තියෙනවා චූටි පාරක්. ඒකේ අඩිකෝ කමන්න සිරිපාතිනි කට්ටිය අරන් යන්න. මින් තමයි යන්න වෙන්නේ. ආනයක් ආවත් කපෝති. පුරාපාර ඉච්චන මාරුද. ඉතින් බස් එක සිරිපාදේ ආමුද බස් එක තලාගෙන ගම සිරිපාදේ යනවා.